මෙන්න යාළුවනේ මේක මගේ අලුත්ම වීඩියෝ එක. මේක පණීනියක්. ඔයාලට පේන්නේ පණීනියක් වගේද නැද්ද? අපි යමු වෙන වීඩියෝ එකට. ඔයාලා එකටම තක්කාලි ගෙඩිය මේ විදිහට කරකව ගන්න ඕන. ඊට පස්සේ කරකව ගත්ත තක්කාලි ගෙඩිය මෙන්න මේ හැඩයට පෙති පෙති කපා ගන්න ඕනේ. හෝ මේ තියෙන කිච්චෝලි. මේකත් පෙති පෙති වලට කපා ගමු. මේ තියෙන කපාගත්ත තක්කාලි පෙති මාතර පැත්තුම් මේවට කියන්නේ රතු බෝල කියලා. අම්මෝ ඒක නම් පට්ට ඇඹුල්. ඊට පස්සේ මේ ගෝවා කොළ ටික මේ විදිහට ගලව ගන්න ඕනේ. හෝ මේ ගෝවානේ මේ ඒ සලාද කොළ. අයියෝ තව ටිකකින් මස් පෙති අමතක වෙනවා. හරි එහෙමනම් දැන් අපි හරි ඉරියව්වට මස් පෙති වලට ලුණු දාගමු. ඔන්න ඔහොමයි ලුණු දාගන්නේ. ඊට පස්සේ ගාම්බිල්ස් ටිකක් දාගමු. ඊට පස්සේ මේක හොඳට පදල්ලෑවට දාලා හොඳට බේක් කරගන්න ඕනේ. අනිවාර්යෙන් හොඳට බේක් කරගන්න. නැත්තම් බඩේ අමාරු තමයි හැදෙන්නේ. හරි දැන් අපිට අවශ්‍යම දේ තමයි බනිස්. හෝ ඔබලා හිතන බනිස් නෙමෙයි මේ. මෙයා පණීනි හදන්නම හදපු බනිස් වර්ගයක්. කොහෙද ඉතින් කෝලම් කර කර ඉන්න අතරේ මස්පෙති දෙක බලන්න අමතකුණා. මස්පෙති දෙක නම් ගාන්ට බේක් වෙලා. දැන් අපි බනිස් පෙති දෙකත් රත් කරගමු. හරි එහෙමනම් අපි දැන් මයොනයිස් එකතු කරගමු. මයොනයිස් දාගද්දි හොඳට දාගන්න ඕනේ. අපි දැන් දාගත්ත මයොනයිස් ටික හොඳට බනිස් පෙත්තේ තවර ගන්න ඕනේ. ඔයාලා කැමති එකකින් තවර ගන්න. හරි එහෙනම් ඊට පස්සේ අවශ්‍ය අඩුම කුඩුම ටික තියාගන්නයි තියෙන්නේ. හෝ තියාගෙන ගිය වේගෙට මට සෝස් ටික දාගන්න අමතකුණා. ඔන්න එහෙනම් අපි හදලා ඉවරයි. ඔන්න එනම් පණීනිය. මේක මට නම් පේන්නේ පණීනියක් වගේ. ඔයාලට මොකද හිතෙන්නේ? මේක පණීනියක් වගේ පේනවද ඔයාලට? හැදුවෙත් මම කන්නෙත් මම. හැබැයි පට්ට රහයි හොඳේ. කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන් යන්න හොඳේ.